ටික කාලයක ලස්සන ගමක් ළඟ කැලයක් තිබ්බා. මේ කැලේ සතුන් ගොඩාක් ජීවත් වුණා. මේ සත්තු අතරේ කවුඩෙකුත් ජීවත් වුණා. මේ කවුඩ නම් ගොඩක් ආඩම්බරයි. ඔහු හිතාගෙන හිටියේ ඔහු තමයි අහසේ රජ්ජුරුවෝ කියලා. ඉතින් මේ කැලේ ඉන්න සත්තුන්ට මේ කවුඩා ගොඩාක් ආඩම්බරකම් පෙන්න අනිත් සතුන් පහත් කරමින් තමයි ජීවත් වුනේ. ඉතින් දවසක් කවුඩා කල්පනා කරනවා එයාගේ දක්ෂතා මේ කැලේ ඉන්න සත්තුන්ට පෙන්වන්න ඕනි කියලා. දවසක් මේ කවුඩා ගොඩාක් උසට අහස උඩටම පියඹුවා. ඉතින් එක පාරටම ලොකෝ සුළි කුණාටුවක් ඇවිත් කවුඩගේ පිහාටු ඔක්කොම ගැලවිලා එයා වේගෙන් බිමට වැටුණා. සත්තු ඔක්කොම දුවගෙන ඇවිත් මේ කවුඩව සනීප කරන්න උත්සාහ කරා. ඉතින් මේ සත්තු ඔක්කොම එකතු වෙලා මේ කවුඩට කිව්වා හැමෝටම විවිධ දක්ෂතාවයන් තියෙනවා. ඒ වගේම හැමෝටම එක වගේ ගෞරව කරන්න ඕනේ. ආඩම්බර වුණොත් තමන්ට තමන්වත් අහිමි වෙනවා. ආඩම්බර වීම එච්චර හොඳ නැහැ. මේක තේරුම් කරලා දුන්නට පස්සේ කවුඩා ඒ පාඩම හොඳින් වටහාගෙන ආඩම්බර කතා නවත්තලා සත්තුත් එක්ක ආදරෙන් ජීවත් වෙන්න පටන් ගත්තා.